වෙලාවට සෙට් උනේ. මම බලලා ගෙදරට යනකම් මං හිටියේ. වෙලාවට එන මෙතන හම්බුනේ නේද? මේ මානිත් රට යනවා බා. මේ අවුරුදු කටේ අවුරුදු කටේ කියලා නෑ ඉතින් වීසා එක හරි ගියා ටිකට් එක දැම්ම යනවා. මේ තා පොඩි වැඩක් තියෙනවා. මේ හෙට මගේ වෙඩින් එක. ඔව් මේ අවුරුදු කටේ කසාද බඳින්නේ. අවුරුදු කටේ කියලා නෑ බං. ගෑණි ප්‍රෙග්නන්ට් වුණානේ. මේ අවුරුදු කටේ පෙරද්දී ඉතින් අවුරුදු කට හෙව්වේ නෑනේ බං. දැන් උඹලා බැඳලා කොහෙද ඉන්නේ? මහ ගෙදර ඉන්න බෑනේ බං. ගෙයක් හදන්න ගත්තා මම. මේ අවුරුදු කටේ ගෙවලා ගන්න ගත්තා බා. ඔව් බං පාසල වැඩේ ඉතින් අවුරුදු කටේ කියලා බෑ. ඒක කවුද බං අවුරුදු කටේ ගෙවලා දෙන්නේ? මං ආ ඒලෙව කරන්න ගත්තා. මේ අවුරුදු කටේ පුළුවන් නේ ඒලෙවල් කරන්න. ඒලෙව කළා ඊළඟට PhD හෙව්ත් කරන්න ඕන. මේ අවුරුදු කටේ වයිෆ් අනුරාධපුර යන්න ඕන කිව්වා. දැන් අනුරාධපුරෙත් යනවා. කොහොම මේ අවුරුදු කටේ මම මාර වැඩ ගොඩක් කරන්න බෑ. වයිෆ්ට නෝරෙලි යන්නත් ආසයිලු බං. මේ අවුරුදු කටේ ඊයස්සේ බපේ ලොකු අම්මගේ දූ ලොකු ළමෙක් වෙලා. ගාල්ල යනවා බං. ගාල්ලනුත් ඇතුලේ. මේ අවුරුදු කටේ ලොකු වෙලා වග්ගොඩ වල කියලා ගලානේ බං වතුර බොන්නේ නැති නිසා. අන්නත් තරයි. මේ අවුරුදු කටේ වග්ගොඩක් කියලා ඉලා දෙනවා. ආසාවට අඩියක් ගන්න ඉදියන්නේ මේ මම යනවා. අර වරක් වෙනවා. කොහේ යන්නද බා? මේ අවුරුදු කටේ මේ මොන කාලපලෙන් ගෙදර ඇවිල්ලා. බෑ බං. මේ අවුරුදු කටේ වැඩ ගොඩක් තියෙනවා කරන්න ඕන. මං ගිහින් එන්නම්. කොහෙද බං මේ අවුරුදු කටේ ඇවිදයි දින්නේ? මම මේ ගෙදර යනවද? පිස්සුද බං මේ අවුරුදු කටේ ගෙදර යන්නේ? බලා ගෙදර එන්නද කියන්නේ මම මේ මගේ ගෙදර යන ගමන්. අනේ නෙමෙයි අපේ ගෙදර නම් එන්න එපා හොඳේ මේ අවුරුදු කටේ. ඔබ දැන් මේ මුංගි ගෙදර යන්න එපා බං අවුරුදු කටේ. මුවේට බඳිනවා. ඈ මේ අවුරුදු කටේ මූ බඳිනවා? මේ පිස්සුද බං මේ අවුරුදු කටේ කතාවත් බඳින්නේ? වදින්න උනා බං. ගෑණි ප්‍රෙග්නන්ට් උනානේ. මේ අවුරුදු කටේ